Teknologia. Teknologi. Teknologia. Aşağıdan Teknologia. Aşağıdan teknologi. Teknologia. මධ්‍යහන 12යි. මෙන්න පයි FM පුවත්. ප්‍රකාශය පයියාගල උකනානන්ද විසින්. ප්‍රථමයෙන් ශීර්ෂ පාඨ. පිත්තංගල ප්‍රදේශයේදී ඊයේ පයි දෙකක් එකට ගැටි. ඌරුබුක්කෙන් ගණිකා නිවාස 5ක් වටලයි. අවුරුදු 18ට වැඩි සියලුම කාන්තාවන්ගේ පෙට්ටිය කැඩීමට රජයෙන් නියෝග. ප්‍රීතිකොප් සඳහා රජයෙන් යෙදූ බදු ඉවතට පුවත් සවිස්තරාත්මකව දැන්. පිත්තංගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 12ට පමණ සිදු පයි ගැටුමෙන් පිත්තම් දෙකකට අලහබානි සිදු වී ඇති බව පිත්තංගල පොලිසිය වාර්තා කරනවා. පිත්තංගල පොලිස් ස්ථානාධිපති ඒ පිළිබඳව අදහස් දක්වන කැරිසේන මහතා ඔව් ඊයේ රාත්‍රී 12ට පමණ පිත්තංගල ප්‍රදේශයේ සිදු වූ පයි ගැටුම ගැන වැඩිදුර පරීක්ෂණ මේ වන විට සිදු කරමින් පවතිනවා. මම ඒ ගැන කොහොමත් පිත්තම් දෙකකට පමණ තමා ඔය කියන විදිහට ලාභානි සිදු වෙලා තිබෙන්නේ. මම ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කරගෙන යනවා. පරීක්ෂණ අවසන් වුණාට පස්සේ තමයි වැඩිදුර ඔයගොල්ලන්ට විස්තර සපයන්න වෙන්නේ. ඌරුබුක්ක ප්‍රදේශයේ ඊයේ කළ සෝදිසි මෙහෙයුමකදී ගණිකා නිවාස 5ක් වටලයි. එහි සිටි වේසාවියන් 45 දෙනෙකුගේ පිත්තන් සීල් තැබූ බව එහි සිටින පයි FM මාධ්‍ය වාර්තාකරු US කිමිසිබා මහතා අපට පවසනවා. ඔව් ඊයේ දිනේ තමයි මේ අර මේ කොහෙද දන්නවද මේ පොඩ්ඩක් ඉන්න මං අහලා කියන්න. ඌරුබොක්ක ප්‍රදේශයේ තමයි මේ ගානිකා නිවාස 5ක් වටලලා තියෙනවා. ඉතින් මේ හරි ගොඩක් ෆෝන්ස්ලා නියන්නේ. ඉතින් ඒගොල්ලෝගේ මේ 5ක් වටලලා ඉතින් අපේ අක්කලාගේ 45 දිනක ඉතින් පිටන් සීල් කියලා. ඉතින් ඒ ගැන තමයි මට කියන්න තියෙන්නේ.